Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් මේ vlog එකේ තියෙන්නේ මම exam ලියන නුවර ගියපු විදිය ගැන. vlog එක පටන් ගන්නේ කොළඹින් අපි මාකුඹුරට ගිහිල්ලා metro බස් එකක් ගත්තා කොළඹ කොටුවට. ඊට පස්සේ කොළඹ කොටුවෙන් අපි මහනුවරට බස් එකක් ගත්තා. කොළඹ ඉඳලා පැය 3ක විතර ගමනක් තිබුණා අපේ ගමනාන්තයට එන්න. ඊට පස්සේ අපි බැහැලා එතන අපි ගියා කෑමට මොන හරි ගන්න. ඉතින් ඊට පස්සේ අපි ආවා ගෙදරට. අපි ඇවිල්ලා ඉක්මනට ඇඟ සෝදලා තේ හැම දීලා පොඩ්ඩක් විවේක ගත්තා. මොකද එක දිගට බස් වල ඇවිල්ලා මට කර කැවිල්ලා වගේ. ඊට පස්සේ මම ටිකක් වෙලා ඉඳලා ගියා පාඩම් වැඩක් කරන්න. මේ තමයි එහෙ ගෙදර බැල්කනියට පේන view එක. ලස්සනයි නේද? ඉතින් කඳු යායක්ම පේනවා බැල්කනි එකට. ඉතින් මේ විභාග දවසේ මට චුට්ටක් වීඩියෝ ගන්න අමතක වුණා. මොකද ස්ට්‍රෙස් එකයි පාඩම් වැඩයි එක්ක වීඩියෝ කරන්න අමතක වෙලා තිබුණේ. මේ විභාග හෝල් එක ඉතින් මට එක්සෑම් ලියන්න ඉස්කෝලේ හම්බෙලා තිබුණේ කටුගස්තොට පැත්තේ ඉස්කෝලයක්. ඉතින් මම නැතර වෙලා හිටිය තැන ඉඳලා පැය එකමාරක විතර ඩ්‍රයිව් එකක් තිබුණා ඉස්කෝලේටත්. විභාග ලියර ඉවර වෙලා ඉතින් මම ඉස්කෝලෙන් එලට ඇවිල්ලා හිටියා මාව එක්කගෙන යන්න එනකම්. මොකද මම මෙහෙ එහෙම බස් ගැන එහෙම දන්නේ නැහැ මොන පැත්තට යන්න කියලාවත් දන්නේ නැහැ. අඩුව මම දන්නේ නැහැ මේ කොළඹ මොන පැත්තටද නුවර මොන පැත්තටද තියෙන්නේ කියලා. ඉතින් මම බස් එකේ තනියම ගියොත් කොහෙද දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මාව එක්කගෙන යන්න ආවා. ඉතින් ඔහොම යන ගමන් මට චූටි බඩගින්නකුත් ආවා. මොකද මම උදේට හරියට කාලේ නෙවෙයි විභාග ලියන්න ගියේ. ඉතින් මගෙන් අහුම් මොනවද කන්න අරන් ඕනේ කියලා. ලැබුණු chance එකෙන් උඩරිම ප්‍රයෝජන ගන්න ඕන නිසා මම කිව්වා මට KFC කන්න ඕනේ කියලා. ගොඩ කාලෙකින් කෑවෙත් නැහැ. කැම්පස් ඉඳලා ගෙදර ආවට පස්සේ අපේ පැත්තේ ඉතින් KFC නෑනේ. ඉතින් මට කන්න උනේත් නෑ. මං කො මට KFC අරන් දෙන්න කියලා. උගුරට එනකන් කාලේ බොහොම අමාරුවෙන් ඉතින් මම ගෙදර ආවා. මොකද කෑවට පස්සේ වංගුව තියෙන පාරක යනවා කියන්නේ අම්මෝ බඩේ හෙල්ලෙනවා. ඉතින් දන්නවනේ ෆීලිං එක. ඉතින් මේ මම ඩ්‍රයිව් වල ගොඩාක් හිමීට තමයි ඩ්‍රයිව් කරේ. ඉතින් මම ඉතින් දිට්ටාවලට හානි වෙච්ච ප්‍රදේශයක් බලන්න. ඉතින් නායක ගිහපු හැටි මෙතන තිබ්බ කඩවල් එහෙම දෙක තුනක් ප්‍රපාතට ගියා කියලා කිව්වා. මම ඉතින් ගෙදර ඇවිල්ලා විභාගයේ ස්ට්‍රෙස් එකකුත් නැහැ නේ. ඔය ඉතින් ෆ්‍රී එකේ අතල්ලක හිටියා. ආවට පස්සේ වහින්න පටන් ගත්තා. නුවර කටුගස්තොට හරියට වැස්ස නැති වුණාට මෙහෙට නම් වහිනවා හොඳටම. නුවර කිව්වට මම නතර වෙලා හිටියේ නාවල පිටියේ. මම මෙහෙම පරිසරයේ වීඩියෝ කර කර ආතල්ලකේ හිටියට මගේ ඔළුවේ තිබ්බේ එක්සෑම් එකට ලියපු උත්තර හරිද නැද්ද කියලා ස්ට්‍රෙස් එකේ. මොකද විභාගේ පට්ටම අමාරුයි. ටීචින් එක්සෑම් එකේ IQ පේපරේ හිතන්නවත් බෑ. ප්‍රශ්න කියවන්නම යනවා විනාඩි 5ක විතර. ගාන දිගයි සෑහෙන්න. ගාන කියවන්න යනවා විනාඩි 10ක් විතර. පට්ටම අමාරුයි. මම හරියටම කරේ අන්තිම ප්‍රශ්න 10 විතරයි. කොළ නවලා අර පහවතර ශිෂ්‍යත්වයේ ප්‍රශ්න ටිකක් තිබුණා. කොළයක් නවලා කපලා ඒක ආයි දිගහැරලා එහෙම බලන එක. ඒක පහවසරේ එකක් වුණාට ඒක හරි අමාරුයි. මොකද මට මතකයි පහවසරේ ශිෂ්‍යත්වයේ විභාගයටත් තිබුණා ඒ වගේ ප්‍රශ්න. හැබැයි
IQ වලට තිබ්බ එක නම් පට්ට අමාරුයි. හැබැයි GK පේපර් එක නම් ටිකක් ලේසිද මන්දා. ටිකක් ලේසි. අපිට ඕපන් අයට ටිකක් ලේසි. ලේසිමත් නෑ ඉතින්. IQ පේපර් එක නම් ගන්න දෙයක් නෑ අමාරුයි. අන්තිම ප්‍රශ්න 10 හරි ඇති කියලා මට හිතෙනවා. ඒකත් ඉතින් මේ කොළ නවනව බලන්න මම ඉතින් කතුරක් කරන් ගියේ නෑනේ එක්සෑම් එකට. කතුරක් අරන් ගියා නම් ඒකත් ඉතින් 10න් 10ම හරියන්න තිබුණා. මේවත් ඉතින් තේදලු නෙලනයි තේදලු නෙලනවා. ඉතින් එයාලගේ එක රාජකාරියේ දෙයාල ඉතින් රේන් කෝට් වගේ වදාගෙන තේදලු කඩනවා කොම්ම හරි දවසේ රාජකාරී ඉවර කරන්න ඕන නිසා වෙන්නේ නැති. ඉතින් වීඩියෝ එක බලවට thank you.